දහම තුල සිත දමනය කරගන්න පුළුවන් හොඳම තෝතැන්න විහාරස්ථානය. මේ ලක්දිව විහාරස්ථාන ගොන්න අතරට එකතු වන ඉතා රමණීය සුන්දර පරිසරයක පිහිටි වැලිසර මූලගන්ධ කුටි පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි අද අපි ඔබව හමුවන්නේ. කොළඹ අගනගරයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරින් පිහිටි මේ පින්බිම ප්‍රධාන පාරට මුහුණලා පිහිටලා තිබුණත් මේ නාගරික පරිසරයත් සමග සම්මිශ්‍රව මේ පින්බිම පිහිටලා තිබුණත් මේ පින්බිමේ විචිත්‍රත්වය ඒ වගේම මේ පින්බිමේ වටිනාකම කිසිම විදිහකට අඩු වෙලා නැහැ. අපි හොයාගෙන යන්නේ වැලිසර මූලගන්ධ කුටි පිරිවෙන් මහා විහාරස්ථානයේ ඉතා වැදගත් වටිනා කියන තොරතුරු කිහිපයක්. කොළඹ අගනගරයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරින් වැලිසර මූලගන්ධ කුටි පිරිවෙන් විහාරස්ථානයේ පින්බිම පිහිටලා තියෙන්නේ. මේ පුණ්‍ය භූමිය 80 දශකයේ ආරම්භ වූවක්. 1983 වසරේදී ඥානකීර්ති ශ්‍රී පියදර්ශී වංශාවතංශ අතිපූජනීය හඳුරුමුල්ලේ සිරි සුමති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් අතිවන්දනීය පූජනීය මේ පුණ්‍ය භූමිය ගොඩනැගෙන්නේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩා හිඳුවමින් ආරම්භ වුණු මේ පින්බිම අද වන විට සකල විහාර අංගයන්ගෙන් සමලංකෘත පුණ්‍ය භූමියක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ හිටපු ජ්‍යෙෂ්ඨකාරක සංඝ සභික ශ්‍රී ලංකා මහපිරිවෙනෙහි ආචාර්ය අතිපූජනීය වැලිසර සෝරතනා හිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ ආදිකර්තෘවරයාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් පියවරෙන් පියවර ගොඩනැගුණු වැලිසර මූලගන්ධ කුටි පිරිවෙන් මහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨකාරක සංඝ සභික වත්තල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේකකාධිකාරී ශ්‍රී විද්‍යාලෝක මහපිරිවෙන් පරිවෙනාධිපති සහ පරිවෙනාධ්‍යක්ෂ අතිපූජනීය කෙරවලපිටියේ සුමේධ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ පින්බිමේ අභිවෘද්ධිය පිණිස ඉතා කැපවීමෙන් කටයුතු කරන වත්මනෙහි වැඩ සිටින ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් ලෙස අපට උන්වහන්සේව හඳුන්වන්න පුළුවන්. මේ පින්බිම ගොඩනැගීමේ ආරම්භක මොහොතේ සිටම ඒ වෙනුවෙන් අප කැප වුණු නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා එච්.කේ. ධර්මදාස මැතිතුමා පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුයි. ඒ වගේම 1992 වසරේ මූලික පිරිවෙනක් ලෙස ආරම්භ කළ ශ්‍රී විද්‍යාලෝක මහ පිරිවෙන වත්තල ආසනයේ එකම මහ පිරිවෙන ලෙස හඳුන්වන්න පුළුවන්. බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වන මේ පින්බිමෙන් ශාසනික චිරස්ථිතිය පිණිස ලැබෙන්නේ මහා ආලෝකයක්.